සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ කොහොමද ප්‍රොටෙක්ෂන් මීටර් එක නැත්තම් අපි ගොඩක් අය දන්න වොලියුම් කන්ට්‍රෝල් එක ඩිජිටල් මල්ටිමීටරයක් භාවිතා කරමින් පරීක්ෂා කරගන්නේ කෙසේදයි කියා පෙන්වන්නයි සූදානම්. ඔයගලන්ට පේනවා ಜಾති දෙකක වොලියුම් කන්ට්‍රෝල් දෙකක් තියෙනවා. මේක 10ක මේක 50ක තව මේ වගේ තියෙනවා 100ක වෙළඳපොලේ ගන්න පුළුවන් ඔයගලන්ට ඕනේ જાතිය. මේක මොනෝ ටයිප් එක. පින් 3ක් ඉන්නේ. ස්ටීරියෝ එකේ පින් 6ක් එනවා. ප්‍රොටෙක්ෂන් මීටර් එකේ අඩු වැඩි කරන්න පුළුවන් මෙතනින්. අපි බලමු දැන් කොහොමද මේ වොලියුම් කන්ට්‍රෝල් එක චෙක් කරගන්න විදිය. මම ගත්ත 10ක වොලියුම් කන්ට්‍රෝල් එක. මේක චෙක් කරගන්න අපි මල්ටිමීටර් එක 20ක වලට දාගන්නවා. මෙතන මේ තියෙන 20ක සමහරලාට ඔටෝ රේන්ජ් මල්ටිමීටර් එකක් නම් ඒක ඔටෝ රේන්ජ් බලන මේ පොසිෂන් එකට දාගන්න මල්ටිමීටර් එකේ. මොකද මල්ටිමීටරයට වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මල්ටිමීටරේ රින මේ වොලියුම් කන්ට්‍රෝල් එකේ මැද පින් එකට මෙහෙම සම්බන්ධ කරගන්නවා. ඊළඟට මල්ටිමීටරේ ධන පින් එක මම මේ වොලියුම් කන්ට්‍රෝලේ වම් පැත්තේ පළවෙනි පින් එකට සම්බන්ධ කරගන්නවා. හරි. ඔයගලන්ට දැන් පේනවා ඩිස්ප්ලේ එකේ 0 තියෙන්නේ. අපි පොඩ්ඩක් බලමු වැඩි කරලා. ඔයගලන්ට පේනවා මම මේ දකුණු පැත්තට කරකවනකොට ප්‍රතිරෝධකයාගේ වැඩි වෙනවා. ඔයගලන්ට පේනවා දැන් 10 ගානට ගිහිල්ලා තියෙනවා. අපි තායි පොඩ්ඩක් අඩු කරලා බලමු අඩු වෙනවද කියලා. අඩු වෙනවා. ඔයගලන්ට පේනවා දැන් අපි බලමු මේ තුන්වෙනි පින් එකට මේ පළවෙනි පින් එකේ එක තුන්වෙනි පින් එකට මේ විදිහට තියලා බලමු. එතකොට වැඩි ගානක් පෙන්වනවා. එතකොට වෙන්නේ මෙහෙට කරකවන්න ඕනේ අඩු කරන්න. ඒ කියන්නේ දකුණු පැත්තට. මෙහෙ තමයි 0 එක තියෙන්නේ. වැඩි කරගන්න ඕන මේ පැත්තට කරකවන්න ඕනේ. ඔයගලන්ට පේනවද? මේක තමයි මේ පැති දෙකේ වෙනස තියෙන්නේ. අපි ආයෙත් ඉබ්බ විදිහටම තියමු. මං හිතනවා ඔයගලන්ට දැන් පැහැදිලි වෙන්නේ නැති ප්‍රොටෙක්ෂන් මීටරේ කොහොමද වැඩ කරගන්නේ කියලා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. සුබ දවසක් හැමෝටම.